අයිබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. හැමෝම සතුටින් සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. අද අපේ මාතෘකාව තමයි සතුට සහ සිනහව. සතුට සහ සිනහව අතර ඇති සම්බන්ධතාවය. සතුට සහ සිනහව ජීවිතයට බලපාන අන්දම ගැන සාකච්ඡා කරන්න තමයි මම අද සූදානමින් ඉන්නේ. මොකද්ද සතුට කියන්නේ? සතුට කියන්නේ සතුට යන්න හොදේ සාර්ථකත්වයේ යතුරු විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සතුටින් ඉන්නවා නම් ඒ සාර්ථකත්වය පෙන්눔 කරන දෙයක් නේ සතුට කියන්නේ අනේ වගේ දෙයක්. එතකොට අපට උවමනා දේ උවමනා වෙලාවෙදී උවමනා අවස්ථාවේදී උවමනා විදිහට ලබා ගන්න පුළුවන් වෙන එක තමයි සතුට කියලා හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම සතුට වෙනුවෙන් අපි මිනිස්සුયો කාලය, ශ්‍රමය, මුදල් වැය කරනවානේ. ඒ හැම දෙයක්ම කරන්නේ සතුට තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න. එහෙම නේද? ඔයා මම අපි හැමෝම සතුට වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරනවා. ඒ විතරකුත් නෙමෙයි. අපිට මේ සියලු දේ වැය කරලා අපි ලං කරගන්න සතුට, ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතදී ලබා ගන්නට හැකියාව ළඟාපත් කර ගැනීමම ප්‍රමාණවත්ද ජීවිතේ සතුට රඳව ගන්න නැහැ. සතුට අපේ ජීවිතේ රඳව ගන්න නම් අපි අත්‍යන්තයෙන්ම කළ යුතු කාර්යයක් තියෙනවා. ඒ කුමක්ද? එහෙනම් මේ සතුට රඳවා ගැනීමට නම් අපි සිත දියුණු කළ යුතුයි. ඒකට තමයි සතුට අපේ ජීවිතේ රඳවා ගැනීමේ හැකියාව පවතින්නේ. කොහොමද මේ හිත දියුණු කරගන්නේ? කරුණාව, දයාව, පරිත්‍යාගය සහ අතහැරීම. කරුණාව, දයාව, පරිත්‍යාගය වගේම අතහැරීම අපි ජීවිතවලට ප්‍රගුණ කළහොත් මේ අපි ලං කරගන්න සතුට අපිට රඳවා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට සතුට සහ සිනහව කොහොමද සම්බන්ධ වෙන්නේ? අපිට පුළුවන් නම් දිනපතාම සිනහව මුව රඳවාගෙන අන්‍යයන්ට ප්‍රතිචාර දක්වන්නට ඒකෙන් මොකද්ද පිළිඹු වෙන්නේ? අපි සතුටින් ඉන්න බව තමයි සමාජයට මිනිසුන්ට පිළිඹු වෙන්නේ. එහෙනම් අපි වැදගත්ම දෙයක් තමයි සතුට විදහා පාන්නට හැකි මේ දෙයක් තමයි මොකක්ද? සිනහව. අපිට සිනහව කියන දේ මුදලට ගැනීමටවත් මුදලට දීමටවත් හැකියාවක් තියෙන දෙයක් නෙමෙයි. සිනහව කියන්නේ අපිට හරිම සරලව හරිම ෆ්‍රීලි නිහතමානීව කිසිදු උත්සාහයකින් තොරව අපිට සිනහව කෙනෙකුට දෙන්න පුළුවන් නම් අව්‍යාජත්වයෙන් තොරව අව්‍යාජව අපිට පුළුවන් නම් සිනහවෙන් කෙනෙකුට සංග්‍රහ කරන්න. ඒක ඉතාමත් වැදගත්. එයින් පිළිඹු වෙන්නේ සමාජයට අපේ සතුට. ඒ විතරක් නෙමෙයි. සතුට සිනහව කියන දේ අපේ ජීවිත තුළ තියෙනවා කියන්නේ අපේ රුධිරය පවා පිරිසිදු වීමකට ලක් වෙනවා. නේද? එතකොට සතුට ප්‍රගුණ කරන්නට පුළුවන් අයට තමයි සතුට ප්‍රගුණ කරපු කෙනෙක් ළඟ තමයි සිනහව නිතරම රැඳී තියෙන්නේ. ඒගොල්ලෝ පිළිගන්නවා මේ කතාව. ඔව් අපිට නිරන්තරයෙන්ම සිනහවෙන් ඉන්න පුළුවන් නම් සිනහව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒ අපේ සතුට ඇතුළාන්තයේ තියෙන සතුට තමයි එළියට පෙනෙන්නේ. එතකොට එහෙනම් අපි සතුටින් ඉන්න තමයි හැමදේම කරන්නේ. කාලය, ශ්‍රමය, මුදල් වැය කරලා අපි ළඟා කරගන්න සතුට රඳව ගන්න අපි මොකද්ද කළ යුතුම දේ? අපේ සිත දියුණු කර ගැනීම. සතුට වැඩි වෙන්නට ඒ සතුට අන්‍යයන් සමග බෙදා ගැනීමට හැකි සිතක් ඔබ
ඇති කරගන්නවා නම් ඔබ සතු වෙන සතුට සදාකාලික වේවි. ගිහින් එන්න ඉක්මනින් මුණ ගැහෙමු නැවතත් අලුත් වීඩියෝ එකක් අලුත් අදහසක් සමගින්. ආයුබෝවන්.